මම CCYM කමිටු සමාජික වයිකෝ ටීගෝ ප්‍රවෘත්තියන්සෙන් අපි සමග සම්බන්ධ වෙලා තියෙනවා මෙම කඳවුරට පැමිණි සර්ව මහතෙක්. අපි ඔහු සමග මේ කරන්නා වූ සම්මුඛ සාකච්ඡාවයි මේ. අපි අහලා බලමු කොහොමද කඳවුර ගැන කියලා. ඇත්ත වශයෙන්ම කියනවා මේ ලබා දුන්න අවස්ථාව පිළිබඳව මම බොහොම තෘප්තියටපත් වෙනවා. ඒ වගේම මට පොඩි ශරීර අපහසුතාවයක් තියෙනවා. මොකද තෙම් ප්‍රතිසාව, කැස්ස එම්බිරිස්සාව, සිංගමාලය වැනි දරුණු රෝග වලින් මම පෙළෙනවා. කෙසේවත් මට මේ කඳුර ගැන කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ආපු මාර්ගය බොහොම දුරයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ස්ටේෂන් කීපයක් පහු කරන තමයි කෝච්චිය ආවේ ගුජුජු ගාලා අල්මාරි ගොඩක් තියෙන පෙට්ටියේ. ඒ වගේම කියනවා නම් මම ඇවිල්ලා මෙතනින් පැසට පස්සේ කවුද මම එක්කන්ට ආවා. ඒක ෂේප් එකක් නැහැ. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා කකා බිවි ඉන්නවා. අපට දුන්නේ කන්න මොනවද? නූඩ්ල්ස්යි වතුරයි. මහත්මයාගේ නම පොඩ්ඩක් අපිට නෑ නමක් ඕනේ නෑ මේ අවස්ථාවේ කිසි සඳහන් කියලා කාලේ නෑ. මගේ නම මල්ලි නම කියන්නද? WWD KD සිල්වා පෙරේරා. ඔව්. දැන් මම මහත්මයාගෙන් අහන්න කැමති මොකද්ද මේ කඳවුරින් ඔබතුමාට ගන්න තියෙන දේවල්? ඇත්ත වශයෙන්ම කියනවා මට මේ කඳුරෙන් ගන්න තියෙන්නේ හොඳ මේ ආහාර වේලක් විතරයි. ආහාර වේලක් කියන්නේ ගස් නැති ගහේ තුත්ති ටික හත් ගහක් කියලා දින දෙක කාලා වෙන දේ බලන් ඉන්න තමයි මට තියෙන්නේ. ඔව් දැන් මං කියන්නේ මහත්මයා දැන් මේ වෙනතෙක් තිබ්බ කඳවුරේ දේවල් වලින් ගත්ත දේවල් මොනවද තියෙන්නේ? මේ වෙන කඳවුර වලින් ගත්ත දෙයක් කියනවා නම් මම එකපාරක් චාර්ජරයක් හොරගම් කරා. ඒක කරා. එතකොට තව කොල්ල දෙන්නෙක්ගේ තුවායකුයි බෙඩ්ෂීට් දෙකකුයි ගත්තා. ඒ වගේ මේ සුළු බරපතල හොරකම් කීපයක් කරලා දිනවා. ඔව්. තමයි ආඩම්බරය පිළිබඳව. ඒත් වශයෙන්ම මට තේරෙනවා මහත්මයා ගොඩක් දියුණු වෙලා තියෙන බව. මේ කැම්ප් වලින් ඔය ඉදිරියට යනවා. ඔව්. ඒ කියන්නේ ඔව් අපි මේ වගේ දේවල් කියන්නේ ඇත්තටම ඉදිරියට යන්න තමයි. ඔව්. දැන් ඒ වගේම මේ දැන් මහත්මයාගෙන් මම අහන්න කැමති තව දෙයක් මේ කියන්නේ මහත්මයා දැන් සංගීතය ගැන මොනවද හිතන්නේ? සංගීතය වනාහි මිනිසාගේ මනස දිව්‍ය ලෝකයක් හා බඳු කරන උතුම් වූ ශාස්ත්‍රයක්. පොඩි කෑල්ලක් කියන්නද? මේක ඇවිල්ලා මේ මම බාත් කන්න නැතුව කෙලින් බත් කන්න නැතුව කෙලින් ඉන්දියාවට ගිහිල්ලා ඊට පස්සේ එතනින් මදුරාපුර යට ඉන්දියාව යට කෑල්ල ඉන්දියාව ඒක යට කෑල්ලේ ආපු එක තමයි මේ ඉගෙන ගන්න පොර කියන්න. මේක ඇවිල්ලා රේවම ගම ගනි සමදා දමලගහ හතුරු නේද? මට ඇත්තට මට මං ගැන ආඩම්බරයි. එතන සතුටුයි. දැන් මට දැන් තව වැඩිදුර පොඩ්ඩක් සංගීතය ගැන අපිට. වැඩිදුර සංගීතය ගැන කියලා මම යන්න පන්තියක් කියන්න. කෙලින්ම මෙහෙම කෙලින් ගියාම තියෙන ලයින් එකේ green light Chinese restaurant එක. අන්න ඒකේ තුන්වෙනි තට්ටුවේ දෙවෙනි මහලේ. ඔව්. වටේ payment එකේ උගන්වනවා නියම සර් කෙනෙක්. මම ඒකයි කියන්නේ. ඔව්. දැන් මෙහෙමයි දැන් මහත්මයා දැන් මේ කඳවුරට පමණ නෙවෙයි ලෝකේ පුරා තියෙන කඳවුරු කීපයකට ගිහිල්ලා ඇති. ඔව් මම විශේෂයෙන් කියනවා මම වෙලා ආණ්ඩුවේ කඳවුරු වලටත් ගිහින් තියෙනවා. මොකද ඒක මට මතකයි මාස 3ක් විතර හිටියා මේ බෝගම්බර ආණ්ඩුවේ. ඒ ආණ්ඩුවේ බෝඩිමේ හිටියා කඳවුර. ඔව් මං හිතන්නේ රුපියල් 6000ක් තියෙන තැනකින් 2000ක් ගත්තාම තමයි ඔය වැඩේ මට උනේ. එක් අවුරුදු 6 මාසයක් බරපතල වැඩ සහිතව හිරේ. දැන් මෙහෙමයි දැන් ඒ කඳවුරේදී ලබාගත් අත්දැකීම් හා මේ කඳවුරේදී ලබාගත් අත්දැකීම් සසඳා බලද්දී මහත්මයාට මොනවද හිතෙන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා මේ කඳවුරේ දර බලන්න නැහැ. එතකොට මේ බත් හැන්ද කාල් ගන්නට නැහැ. ඒ වගේ පොලිමේ ගිහිල්ලා කන්න නැහැ. ගුටි කන්න ඕනේ අර පොලිසියුන්ගෙන්. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කඳුර ඇවිල්ලා හොඳයි. ගෙදර වෙන වැඩක් නැතුවට ඇවිල්ලා නිදාගෙන වගේ ඉන්න හොඳයි. ඔව්. දැන් මෙහෙමයි දැන් ක්‍රීඩා අපි ක්‍රීඩා. එතකොට ඒ වගේම දැන් ඕගොල්ලෝගේ සතුට පිණිස හිත සතුට පිණිස දැන් ගෑනු ළමයි පිරිමි ළමයි ඔක්කොම එකතු වෙලා අපි යාඥා කරනවා. එතකොට බයිබල් රීඩින් කරනවා. එතකොට ඒකත් ක්‍රියාකාර රීඩින් කිය මොකද්ද? සමායන මේ බයිබල් කියවීම කරනවා. කියවීම. ඔව්. රීඩින් කියන්නේ කියනවද? ඔව් කියවනවා. මම හිතුවා මේ ගේ වටේ දුවනවාට කියලා. හරි. ඊට පස්සේ දැන් ඒ වගේ දේවල් කරනවානේ මම ඒ ගැන මොනවද හිතන්නේ ඔබතුමාගේ අදහස? ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව කරනකොට චූටි මේ පශ්චාත් භාග ගස්ට නැති වෙනවා. ඒවා අපි ගණන් ගන්න හොඳ නැහැ. විශේෂයෙන්ම කියනවා නම් මේ තරුණයෝ කෙසේ වෙතත් තරුණියෝ ගැන නම් මගේ මේ පොඩි මනාපයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනනම් මේ ඔයාලට නැතේ මනාපයක්? මටත් මනාපයක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ මට මනාප නැහැ. ඔව් මත් මේ ඡන්ද ඉල්ලුවට මනාපයක් නැහැ කිසිම. ඔව්. එදා පළාත් සභාවේ නෙවෙයි ප්‍රාදේශ සභාවේ නෙවෙයි නගරාධිපති ගම්පති ජනකපති විජනක අධිකාරී ඔක්කොම ඉල්ලනවා. ඒ තම හම්බුන්නේ නැහැ එකක්වත්. අය කියන්නේ මහත්මයා කොහේ හරි ඡන්දේ ඉල්ලුවද? ඔව් මං ඉල්ලුවා ඡන්දේ. ඔව් කොහෙද? කොහෙද මහත්මයා? අපේ ගමේ ඉල්ලුවා මේ තියෙන්නේ අතුරුපල. ඔව් අතුරුපල. ඔව්. ඒ කියන්නේ අතුරුපසට වගේ ගන්න පුළුවන්ද? අතුරුපසට නෙමෙයි කෙලින්ම කෙලියා. ගෑණිගේ අයියා. ඔව්. කාලා වරෙන්කෝ හැලප. කන්න බැරුව හිටියා. ඔව්. මනාප. ඔව්. දැන් මහත්මයා මනාපිල්ල. අනිපයි. දැන් මහත්මයා මනාපිල්ලන්ට ගිහිල්ලා දැන් ගෑණිගේ අයියගෙන් කන්න සිද්ධිය මොකක්ද එතන? ඒක අදාළ නැතිව මෙතෙන්ට කතා කරන්න ඕනේ නැහැ නේ ඔයා. අපි සෝරි තමා වෙන්නේ මේ අපි වැඩිදුර ගියා. නැවතත් අපි කඳවුරට එමු. අපි කඳවුර නැවතත් ආවම ඔබතුමා කොහොමද හිතන්නේ දැන් මේ ඉදිරි වැඩ කටයුතු ටික
කඳවුර භූමියේදී කොහොම සිද්ධ වෙයි කියලාද ඉතුරු වැඩ කටයුතු කොහොම සිද්ධ වුණත් නැතත් මේ කඳවුරට පාසුකම් ලබා දෙන්න ඕනේ. දත් බෙහෙත් ලබා දෙන්න ඕනේ, දබ්බුරුසු ලබා දෙන්න ඕනේ. මං නවතම දත් බෙහෙත් දන්තාලේපයක් දන්තාලේපයක් අඳුනලා ගියක් තියෙනවා මදුරාපුරේ චීනෙන් ඒක ඇත්ත වශයෙන්ම සාර්ථකයි. වැඩිපුර කියනවා නම් දත් මදිනකොට දත් දෙපළ ශක්තිමත් වෙනවා, හිස් කබල දිලාපත් වෙනවා. චීනේ මේ අයිතික කවුද කම්පැනි එකේ සෝරි සමා වෙන්න මේ ආයතනයේ හිමිකරු කවුද? චීනේ හිමිකරු. ඒ ආයතනයේ හිමිකරු තමයි කිචිකම අත කෑවා. ඇත්ත වශයෙන්ම සර්වපකාරයෙන් උ සාර්ථක වෙනවා. මම දන්න තැන මේ ඔකට කොරියාවේ මේ පොඩි කොටස් ඔව් මං කොරියාවට නැට නැති බල්ලෝ ආනයනය කරනවා, අපනයනය කරනවා. හරි සාර්ථකයි. ඒකට දැන් කොරියාවෙන් කවුද සම්බන්ධ වෙලා සිටින මහත්මයා? එයා දනකසා පැන දීවා. හරි. මේ තමුසේ වැඩි විස්තර ආන්න ඕනේ නෑනේ. හරි නැවත කඳවුරට. දැන් අන්තිම ඇත්තටම අන්තිමට මම අහන්නේ ප්‍රශ්නේ. දැන් ඔබතුමා කොහොමද ප්‍රාර්ථනා කරන්නේ? හොඳ ප්‍රාර්ථනාවක් දෙන්න මේ කඳවුරට. ඇත්ත වශයෙන්ම කියනවා මේ වගේ ප්‍රාර්ථනාවක් මේ වගේ කඳුරු මේ කාර්යභාරය ඉටු කරන කට්ටියට වැඩි වැඩියෙන් ලැබිලා දීර්ඝ ආයුෂ සිත් වරුසා වැහැලා තබන අඩිය වල කැපිලා නැති බංගස්ථානලා මක බෑලා යන්නේ නැතුව සීල දේවල් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා අඹ ගහේ දෙල් හැදෙන්න ඕනේ. එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. මෙතකින් මේ සාකච්ඡාව නිමයි. මම CCYM කමිටු සමාජික වයිකෝ ටීගෝ